ආයිබෝවන් යාළුවනේ මං අද ඔයාලට කියලා දෙන්න හදන්නේ එක්සෑම් කියන සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කරලා අපේ PC එකේ කොහොමද වෙබ් ඇප්ලිකේෂන් එකක් ටෙස්ට් කරගන්න කියලා. මෙතනදි මං ඔයාලට තව අලුත් දෙයක් කියලා දෙනවා. ඔයගොල්ලෝ අහලා ඇති WordPress කියලා වෙබ්සයිට් හදන්න පාවිච්චි කරන කන්ටෙන්ට් මැනේජ්මන්ට් සිස්ටම් එකක් නැත්නම් CMS එකක් ඒ වගේ එකක් කොහොමද එක්සෑම් ඉන්ස්ටෝල් කරලා හරි පහසුවෙන්ම සෙටප් කරගන්නේ. මෙතනදී අපිට එක්සෑම් කියන එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. අපි ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා සර්ච් කරගනිමු එක්සෑම් කියන එක. මෙන්න මේක යාළුවනේ ඔයාලට පෙන්වනවා ඇති මේ Apache Friends org කියන එකෙන් අපිට පුළුවන් එක්සෑම් එක ඩවුන්ලෝඩ් කරගන්න. මෙතනදී මෙයාලා ඔප්ෂන් කීපයක් දෙනවා. මෙන්න මේකේ බලන්න versions තියෙනවා. PHP 8.2 එක යන එකක් තියෙනවා. PHP 8.0 එකත් එක්ක යනවා. මම මේකේ දැනට තියෙන latest version එක ගන්නම්. ඔන්න යාළුවනේ අපේ එක්සෑම් එක අපි ඩවුන්ලෝඩ් වෙන්න දැම්මා. තාම හැබැයි පටන් ගත්තේ නෑ ඩවුන්ලෝඩ් එක. එන්න එහෙම ඩවුන්ලෝඩ් එක පටන් ගත්තේ නැත්නම් මෙන්න මෙතන තියෙනවා ක්ලික් here කියලා අයිකන් එකක්, පොඩි වචනයක්. ඒක ක්ලික් කරපුවාම ඩවුන්ලෝඩ් එක පටන් ගනී. බලන්න මේක මෙගාබයිට් 150ක් විතර පොඩි සොෆ්ට්වෙයාර් එකක්. මේක අපි ඉන්ස්ටෝල් කරපුවාම මේකෙන් අපිට හම්බෙනවා මෙන්න මේ දේවල්. එකක් තමයි Apache server එක. අනිත් එක තමයි MySQL database එක. අනිත් එක තමයි අපිට PHP codes run කරන්න පුළුවන් environment එක. අපි මෙන්න මේ එක්සෑම් එක ඩවුන්ලෝඩ් වුණාම ඉන්ස්ටෝල් කරලා බලමු ඊට පස්සේ කොහොමද WordPress කියන එක අපි දාලා ලෝකල් අපේ PC එක ඇතුලේ රන් කරන්න කියලා. මම මේක ඩවුන්ලෝඩ් වෙන අතර යාළුවනේ WordPress එකත් ඩවුන්ලෝඩ් වෙන්න දාලා තියන්නම්. එතකොට අපිට වැඩේ ලේසියි කරගෙන යන්න. WordPress කියලා සර්ච් කරපුවාම මතක ඇතුව මෙන්න මේ .com එකෙන් නම් ගන්න එපා. ඒක ගෙවලා ගන්න ඕන ෆීචර්ස් තියෙන එකක්. මෙන්න මේ WordPress org කියන එකෙන් WordPress එක ඩවුන්ලෝඩ් කරගන්න. මේකේ latest version එක අපිට පෙන්නනවා 6.8.3 කියලා. ඒගොල්ලෝ recommend කරනවා PHP 8 or greater version එකක් MySQL 8 වලට වඩා හරි MariaDB version 10.6 එකට වඩා උඩ version එකක් use කරන්න කියලා. අපි මේක ඩවුන්ලෝඩ් කරගමු. ඔන්න මගේ WordPress එකත් zip file එකක් විදියට ඩවුන්ලෝඩ් වෙනවා. හරි යාළුවනේ. ඒ අතරේ මම මගේ Chrome browser එක install කරගන්නම්. මම දැනට Edge browser එකේ වැඩ කරන්නේ. යාළුවනේ මගේ WordPress ෆයිල් එක නම් දැන් ඩවුන්ලෝඩ් වෙලා ඉවරයි.
ඔන්න මගේ එක්සෑම්ප් එකත් තව තප්පර 8ක් යනකොට ඩවුන්ලෝඩ් වෙලා ඉවරයි කියලා වැටෙනවා. ඔයාලා මේ software install කරද්දි බය වෙන්න එපා. මේවා ගොඩක් අමාරු configuration තියෙන softwares නෙමෙයි. default install කරන්න තියෙන විදිහට install කරපුවාම ඇති. මම මගේ එක්සෑම්ප් එක තියෙන තැන open කරගන්නවා download වෙච්ච එක. අපි run කරමු අපේ එක්සෑම්ප් install එක. මෙන්න මෙතනදී ඔයාලට පොඩි warning එකක් එනවා. UAC මෙන්න මේ කියන්නේ user access control කියන එක. මේක සාමාන්‍යයෙන් PC එක recommend කරපු ගානක් තියෙනවා. අපි ඒකත් හදාගමු ඕන්න. user account control setting එක මෙන්න මේක not recommended තමා මේ ක්‍රමේ. පල්ලෙහාට දාගත්තාම ඔය issues අඩුයි. ඔන්න මම මේක next කරනවා. මේ තියෙන්නේ අපිට install වෙනේම Apache server එක, FileZilla server, MySQL, PHP MyAdmin. මෙන්න මේක මතක තියාගන්න යාළුවනේ. මෙතන තමයි අපේ example එකේ folder එක හැදෙන්නේ. C-exam කියන එක ඇතුලේ. මේ location එක වෙනස් කරන්න නැතුව ඉන්නවා නම් තමයි හොඳ. මොකද C එක ඇතුලේ තියෙනකොට privilege එකක් ඇතුව වැඩ කරන්න පුළුවන්. ඒ අතරේ මම තව දෙයක් කරගන්නම්. මම ඩවුන්ලෝඩ් කරගත්ත WordPress ෆයිල් එකේ එක්ස්ට්‍රැක්ට් කරගන්නම් zip ෆයිල් එක. මම මේක right click කරලා extract all කියලා දෙනවා. මට ෂුවර් නෑ මෙතන ෆෝල්ඩර් එකක් ක්‍රියේට් වෙයිද කියලා. මම ඒ හින්දා තව ඇලයිරක් මෙතනින් ගහනවා. එතකොට WordPress 6.8.3 කියලා ෆෝල්ඩර් එකක් හැදිලා තමයි එක්ස්ට්‍රැක්ට් වෙන්නේ. ඔයාලට යාළුවනේ WordPress වලින් වෙබ්සයිට් හදන්න ගොඩක්ම පහසුයි. WordPress එකේ ගොඩක් වෙබ් පේජස් අපිට එඩිට් කරන්න විතරයි තියෙන්නේ. අලුතෙන් ඇඩ් කරන්න තියෙන ඒවා එඩිට් කරන්න තීම් එකක් දාගන්න ඒක ගොඩක් ලේසි. අපි ඉස්සරහට පාඩම් මාලාවක් විදිහට WordPress ඉගෙන ගමු. මම දන්න දේවල් ඔයාලට කියලා දෙන්නම්. මේක ගොඩක් ලේසි ක්‍රමයක් වෙබ්සයිට්ස් හදන්න. ලෝකේ තියෙන ගොඩක් වෙබ්සයිට්ස් වලින් WordPress වලින් හදපුවා තමයි ගොඩක් වෙබ්සයිට්ස් තියෙන්නේ. මෙන්න අපේ WordPress ෆෝල්ඩර් එක එක්ස්ට්‍රැක්ට් වෙනවා. මේකේ ෆයිල්ස් ගොඩාක් තියෙනවා. බය වෙන්න එපා. අපිට ඕන වෙන්නේ මෙන්න මේ WordPress කියන ෆෝල්ඩර් එක. අපේ එක්සෑම්ප් එක මේ වෙනකොට ඉන්ස්ටෝල් වෙමින් පවතිනවා. තව චුට්ට වෙලාවක් යනකොට අපේ එක්සෑම්ප් එක ඉන්ස්ටෝල් වෙලා ඉවරයි. එක්සෑම්ප් එක ඉන්ස්ටෝල් වුණාට පස්සේ යාළුවනේ එක්සෑම්ප් එකේ තියෙනවා control panel එකක්. control panel එකක් කියන්නේ එතනදී අපිට පුළුවන් අපේ MySQL server එක, එතකොට අපේ Apache server එක, ඒවට අදාළ configuration කරන තැන්, ඒ ටික ඔක්කොම තියෙන තනි panel එකක් තියෙනවා. ඒ control panel එක හරහා අපිට පුළුවන් අපේ PC එකේ අපිට අදාළ වෙබ්සයිට් එක හොස්ට් කරන්න ඕන port එක, MySQL port එක, ඒ වගේ දේවල් change කරගන්න දේවල් ඒ control panel එක හරහා කරන්න පුළුවන්. මේ තියෙන්නේ අපි එක්ස්ට්‍රැක්ට් කරගත්ත WordPress ෆෝල්ඩර් එක. මම ඒක පල්ලෙහාට දානවා. හරි මම මගේ Edge browser එකත් close කරලා දානවා. මම මගේ default browser එක විදිහට Chrome browser එක select කරගත්තා. හරි යාළුවනේ තව චුට්ටකින් එක්සෑම්ප් එකත් ඉන්ස්ටෝල් වෙලා ඉවරයි. ඊට පස්සේ අපි බලමු මේකේ control panel එකෙන් මොනවද අපිට කරන්න පුළුවන් කියලා. මම ඔයාලට කිව්වා අපි එක්සෑම්ප් එක ඉන්ස්ටෝල් කරාට පස්සේ අපේ C drive එකේ මෙන්න මෙහෙම exam කියලා ෆෝල්ඩර් එකක් හැදෙනවා. මේක ඇතුලේ තමයි ඔය exam software එකට අදාළ සියලු දේවල් තියෙන්නේ.
මේක ඇතුලේ ඔයාලට වැදගත් වෙන එක දෙයක් තමයි මෙන්න මේ htdocs කියන එක. මෙන්න මේ htdocs කියන එක ඇතුලේ තමයි අපි හදන වෙබ්සයිට්ස් ටික ෆෝල්ඩර්ස් විදිහට දාලා තියන්නේ. මම ෆෝල්ඩර්ස් විදිහට දාලා තියනවා කියන එකෙන් අදහස් කරේ මේකේ by default දැනට මේ htdocs කියන එක ඇතුලේ ඉන්ඩෙක්ස් ෆයිල් එකක් තියෙනවා. මේ ඉන්ඩෙක්ස් ෆයිල් එක තමයි අපි PHP myadmin load කරනකොට load වෙන ඉන්ඩෙක්ස් ෆයිල් එක. ඒකයි අපි වෙබ්සයිට් එකක් හොස්ට් කරද්දී මේ PHP my htdocs කියන ෆෝල්ඩර් එක ඇතුලේ ඩිරෙක්ට් අපේ ෆයිල් ඉන්ඩෙක්ස් ෆයිල් දාන්න නැතුව වෙනම ෆෝල්ඩර් එකක් හදලා දාන්න. යාළුවනේ මගේ එක්සැම්ප් එක දැන් ඉන්ස්ටෝල් වෙලා අන්තිම හරිය තියෙන්නේ. මම මේක ඉන්ස්ටෝල් වුණාට පස්සේ ඔන්න do you want to start the control panel now කියලා මේ ටික් එක වැටලා තිනවා. මම ඒක එහෙම ෆිනිෂ් කරනවා. එතකොට ඔන්න අපේ එක්සැම්ප් එකට අදාළ control panel එක මෙතන පෙන්눔 කරනවා. මෙතන අපිට වෙබ්සයිට් එකක් රන් කරන්න ඇත්තටම Apache server එක අත්‍යවශ්‍යම නැහැ. නමුත් PHP වගේ programming language එකක් රන් කරනවා නම් අනිවාර්යෙන් Apache server එක start වෙලා තියෙන්න ඕනේ. start කරපුවාම මෙන්න මේ වගේ message එකක් එයි. මේකේ මම මෙන්න මේ private network වල ඇතුළත් මේක දුවන්න allow කරනවා. එතකොට බලන්න මෙන්න මේ Apache කියන වචන පිටිපස්සෙන් කොළ පාට වෙලා තියෙනවා. මේක කහ පාට හරි රතු පාට හරි වෙලා තියෙනවා නම් බොහෝ දුරට මේක වැඩ කරන්නේ මෙන්න මෙතන පල්ලෙහා error mode එකක් හරි මොකක් හරි වැටලා තියෙනවා. ඊට අමතරව අපිට මෙන්න මේ MySQL කියන සර්විස් එකත් ස්ටාර්ට් කරගන්න ඕනේ. ඒකේ තමයි අපිට අදාළ database ඔක්කොම run වෙන්නේ. ඒකෙත් මෙන්න මේ message එක මම allow කරනවා. හරි යාළුවනේ. දැන් අපිට තියෙන්නේ අපේ browser එකේ ගිහිල්ලා මෙන්න මේක type කරන්න. localhost ඔන්න localhost කියලා ගහපුවාම ඔයාලට පෙන්නයි මේ Apache නැත්නම් PHP myadmin වලට යන්න කලින් එන normal මං අර ඉස්සෙල්ලා index file එකක් පෙන්නුවේ example එක ඇතුලේ htdocs එක ඇතුලේ මෙන්න මේ index file එක තමයි මේ run වෙලා තියෙන්නේ මුලින්ම. ඊට පස්සේ අපිට මෙන්න මේ PHP myadmin එකට ගියාම පුළුවන් අපේ databases ටික access කරන්න. මෙන්න මේ දෙක හොඳට මතක තියාගන්න. මොකක්ද localhost එකේ PHP myadmin එකයි නිකම්ම localhost කියලා ගහපුවාම load වෙන මෙන්න මේ default page එකයි. ඇත්තටම default page එක විදිහට මෙන්න මේ dashboard folder එක ඇතුලේ තියෙන index file එක තමයි load වෙන්නේ. අපි වෙබ්සයිට් එකක් හදද්දී ෆෝල්ඩර් එකක් ඇතුලේ හදපුවාම අපේ ඒ වෙබ්සයිට් එක අපි ලෝඩ් කරන්න ඕනේ localhost ඇලයිලා මොකක් හරි අපි මේ වෙබ්සයිට් එක අපි හිතමු HRM වෙබ්සයිට් එකක් කියලා. HRM කියලා තමයි අපි ටයිප් කරන්න ඕනේ. දැන් මෙතන මේක ලෝඩ් වෙන්නේ නැත්නම් අපි HRM කියලා ෆෝල්ඩර් එකක් හදලා ඒක ඇතුලේ PHP ෆයිල්ස් වත් මොකවත් රන් වෙන්නේ නැති හින්දා. අපි දැන් බලමු කොහොමද WordPress එක මේක ඇතුලේ රන් කරන්න කියලා. ඉස්සෙල්ලාම මං අර ඩවුන්ලෝඩ් කරගත්ත WordPress එක ඇතුලේ තියෙන WordPress ෆෝල්ඩර් එක ගන්නවා. හොඳට බලා ගන්න. මෙන්න මේකේ මෙන්න මේ WP admin කියලා මෙන්න මේ ෆෝල්ඩර්ස් තුනට උඩින් තියෙන ෆෝල්ඩර් එක. ඒ කියන්නේ මෙන්න මේ WordPress කියන ෆෝල්ඩර් එක පිටින් තමයි අපි ගෙනියන්න ඕනේ localhost එකේ. ඒ කියන්නේ නැත්තම් අපේ C එකේ exam කියන එක ඇතුලේ htdocs එක ඇතුළට. මං ඒ හින්දා එකක් ආපස්සට ඇවිල්ලා මම මේ WordPress කියන නම මම රීනේම් කරගන්නවා automate කියලා. automate IQ කියලාම අපි දාමු. හරි යාළුවනේ. ඔන්න මං මේක automate IQ කියලා රීනේම් කරගත්තා. මේ automate IQ කියන ෆෝල්ඩර් එක මම දැන් කොපි එකක් අරගෙන මගේ C drive එකේ exam එක ඇතුලේ htdocs කියන එක ඇතුළට paste කරනවා. මෙන්න ඔයාලා මේක තමයි කරන්න ඕන පළවෙනි ස්ටෙප් එක. ඊළඟට ඔයාලා localhost එකට ගිහිල්ලා එතනින් යන්න PHP myadmin එකට
ගිහිල්ලා මෙන්න මෙතනින් ක්‍රියේට් කරන්න ඕනේ අලුත් ඩේටාබේස් එකක් නමක් දීලා. මම මේකට දෙනවා AIQ කියලා. මේක ඔයාලට කැමති නමක් දෙන්න පුළුවන්. මම මේ මගේ පහසුවට මේ නම දෙන්නේ දීලා මම මේක ක්‍රියේට් කරනවා. මෙන්න මේ ක්‍රියේට් බටන් එකේ. ඔයාලට එතකොට පෙන්නයි මෙන්න මෙතන AIQ කියලා අලුතෙන් ඩේටාබේස් එකක් හැදිලා තියෙනවා. තව දෙයක් ඔයාලට කියන්න ඕනේ යාළුවනේ මේ XAMPP එක ඉන්ස්ටෝල් කරද්දී ඉන්ස්ටෝල් වෙන MySQL එකේ යූසර් කෙනෙක් ඉන්නවා root කියලා. ඒ root යූසර්ගේ යූසර්නේම් එකයි පාස්වර්ඩ් එකයි යූසර්නේම් එකයි root මෙයාගේ පාස්වර්ඩ් එකක් දාලා නැහැ අපි. අන්න ඒ දේ හොඳට මතක තියාගන්න XAMPP ඉන්ස්ටෝල් අපි WordPress එක ඉන්ස්ටෝල් කරද්දී අපිට යූසර්නේම් එකකුයි පාස්වර්ඩ් එකකුයි අහනවා MySQL database එක. මෙන්න මේ අපි ක්‍රියේට් කරපු database එකට කනෙක්ට් වෙන්න. හරි යාළුවනේ. දැන් මම කරන්නේ අර කොපි කරගත්ත XAMPP එකේ htdocs එක ඇතුළට කොපි කරගත්ත ෆෝල්ඩර් එකේ නේම් එක වෙබ් බ්‍රවුසර් එකට ගිහිල්ලා localhost ඇලහිරක් අපි දුන්නේ automate IQ කියලානේ. දීලා මම enter කරනවා. මුකුත් ආවේ නැහැ. ඇලහිර වැරදි පැත්තට ගහලා තියෙනවා. ඒත් ආවේ නැහැ. localhost අපි බලමු localhost කියලා පෝට් එකක් දාලා 80 කියලා. ඇයි එහෙම ආවේ නැත්තේ? බලමු. automate IQ U අකුර අඩු වෙලා. ඔයාලට පේනවද? එහෙනම් අකුරු ටික හරියටම ගැහුවේ නැත්නම් වැඩ කරන්නේ නැහැ. ඔන්න යාළුවනේ WordPress installation wizard එක ආවා. මං අර ඉස්සෙල්ලා කොපි කරගත්ත ෆෝල්ඩර් එක WordPress ෆෝල්ඩර් එක අපි රීනේම් කරලා කොපි කරගත්ත ෆෝල්ඩර් එක දැන් සෙටප් කරන්න හදන්නේ. මේකේ ලැන්ග්වේජ් එක මං තියෙන එක United States කියන එකම කන්ටිනියු කරනවා. ඊට පස්සේ මතක තියාගන්න database name එකක් අහනවා. ඔයාට මතකද අපි AIQ කියලා database name එකක් දුන්නා. database එකක් හැදුවා. යූසර්නේම් එකකුයි පාස්වර්ඩ් එකකුයි අහනවා. යූසර්නේම් එක විදිහට මම කිව්වා root කියන එකයි. පාස්වර්ඩ් එකක් අපි දාපු නැති හින්දා empty කියලා දෙනවා. ඊට පස්සේ database host එක අපි local host එකේනේ host කරන්නේ. ඒ කියන්නේ මේ PC එකේනේ. අපි බලමු මේක let's go කරලා. ඔන්න database name එකක් අහනවා. database name එක මතකද දුන්නා? AIQ කියලා අපි හැදුවා. යූසර්නේම් එක විදිහට මම දෙනවා root කියලා. මං කිව්වා MySQL database එකේ යූසර් කෙනෙක් ඉන්නවා root කියලා. පාස්වර්ඩ් එකක් නැතුව තමා එයාව අපි ක්‍රියේට් කරේ. මම මෙතන පාස්වර්ඩ් එකක් නැතුව තමයි යන්නේ. මෙන්න බලන්න database host එක automatically local host කියලා ඇවිල්ලා. ඊට පස්සේ table prefix එකක් අහනවා. මේ යාළුවනේ මේ MySQL එක ඇතුලේ මෙන්න මේ අපි හදපු database එක ඇතුලේ මෙයා tables හදා ගන්නවා table structure එකක්. ඒ table structure එකේ prefix එක මෙන්න මෙතන WP underscore කියලා නමින් තමයි පටන් ගන්නෙ. අපිට ඕන මේ prefix එක වෙනස් කරන්න පුළුවන්. මම මේක දාන්නවා AIQ කියලා. අපි simple AIQ දාමු. එතකොට AIQ underscore user AIQ underscore logs ඒ විදිහට තමයි මේක හැදෙන්නේ. මම මෙන්න මේක submit කරනවා. ඊට පස්සේ run the installation කරපුවාම ඔන්න WordPress install වෙන්න පටන් ගන්නවා. දැන් අහනවා ඔන්න මේක ඇවිල්ලා WordPress login එක. පටලව ගන්න එපා. මෙතනදී අහන්නේ අපි වෙබ්සයිට් එකට දාන නම මොකක්ද කියලා. මම දානවා automate IQ කියලා. ඊට පස්සේ මගෙන් යූසර්නේම් එකක් අහනවා. මේ යූසර්නේම් එක ඇවිල්ලා අපි WordPress වලට log වෙන යූසර්නේම් එක. මම මේ යූසර්නේම් එක විදිහට දෙන්නම් admin කියලා. අපි admin දාන්න නැතුව common username එකක් නේ admin කියන්නේ. මම මේකට දාන්නම් Dan කියලා.
පාස්වර්ඩ් එක ස්ට්‍රොං පාස්වර්ඩ් එකක් කියන එක හොඳයි. හැබැයි මේක අපි වෙන පාස්වර්ඩ් එකක් දාමු. auto@123 මේක weak කියලා වැටුණ කමක් නෑ. මම weak password එක allow කරනවා. email එක අත්‍යවශ්‍ය නෑ යාළුවනේ. ඒක WordPress ගැන අලුත් තියෙන notice නම් මනම් එන එකක්. මම මෙන්න මේක install WordPress දෙනවා. අපිට weak password එකකින් යන්න දෙන්නේ නෑ වගේ. බලමු අපෝ පාරා. You must provide an email address. මං sample email address එකක් දෙනවා. මෙතන මම මේ email address එකක් දැම්මේ. email address එකක් verify කරනවා ඒගොල්ලෝ. එතකොට මුල නමක් තියෙන්න ඕනේ. @ එකෙන් පස්සේ එක letter එකක් හරි තියෙන්න ඕනේ. dot එකෙන් පස්සේ letters කීපයක් තියෙන්න ඕනේ. හරි යාළුවනේ. username එක Dan, password එක අපි දුන්නා. මෙන්න මෙතන මම password එක save කරලා තියාගන්න. නැත්නම් මට මේක අමතක වෙන්න පුළුවන්. හරි. දැන් අපි WordPress වලට log වෙමු. මෙන්න ඔයාලගේ පළවෙනි WordPress වෙබ්සයිට් එක ලෝඩ් වුණා. මේක ඇත්තටම ඇඩ්මින් පැනල් එක. මේකේ ප්‍රිවිව් එක බලන්න පුළුවන් ඔයාලට. මෙන්න මේ WP admin කොටස අයින් කරලා එන්ටර් කරපුවාම මෙන්න ඔයාලගේ වෙබ්සයිට් එක sample WordPress වලින් ඉන්ස්ටෝල් කරමු. හරි යාළුවනේ. මේක එඩිට් කරන විදිය ඉස්සරහට අපි ඉගෙන ගමු. දැන් ඔන්න අපි අද ඉගෙන ගත්තා XAMPP ඉන්ස්ටෝල් කරන්නේ කොහොමද, WordPress එකක් කොහොමද ඉන්ස්ටෝල් කරගන්නේ, database එකේ database MySQL database එකක් හදලා මේ වගේ අලුත් වීඩියෝ එකක් එකතු වෙන්න අපේ channel එක මතක ඇතුව subscribe කරලා තියන්න.